ජින්වරුන් මිනිසුන් පක්ෂීන් ආදීන්ගෙන් යුද සුලේමාන්ගේ යුද සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර විවිධ ජාතීන්ට අනුව පෙළගස්වන ලදී. ඒවා කුහුඹුවන් වාසය කරන එක් ඇලක් අසලින් පැමිණි අවස්ථාවේදී එහි එක් ගැහැණු කුහුඹුවෙකු අනිත් කුහුඹුවන්ට "ඕ කුහුඹුවනි, ඔබ ඔබගේ නිවෙස් තුළට ඇතුළු වනු. සුලේමාන්ද ඔහුගේ යුද සේනාවද ඔබ සිටිනු නොදැනුවත්ව ඔබව තමන්ගේ කකුල්වලින් පාගා නැදමිය යුතුයි" යැයි පැවසීය. උගේ වදනට සවන් දුන් සුලේමාන් මද සිනහවක් පාමින් "මාගේ දෙවියනි, ඔබ මා කෙරෙහිද මගේ දෙමව්පියන් කෙරෙහිද ලබා දුන් ඔබගේ වරප්‍රසාදයන්ට ඔබට මා කෘතඥ වීමට දයාව පහළ කරනු මැනව. ඔබ සෑහීමට පත්විය හැකි දැහැමි කාරණාවන්ද මට කළ හැකි භාග්‍ය මාහට ලබා දී දයාව පහළ කර ඔබගේ දයාව මගින් ඔබගේ හොඳ වහලුන්ගෙන් මාවද එකතු කර හරිනු මැනව" යැයි ප්‍රාර්ථනා කළේය.